Hello, my little YouTube family. I hope everyone is doing well. So, in this video, I'm going to show you the last අවුරුදු vlog. ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම මම අවුරුද්දට නම් වීඩියෝස් ගොඩාක් දැම්මා. මම හිතුවේ නැහැ මගේ අවුරුද්ද මෙතනින් ඉවර වෙයි කියලා. හැබැයි මගේ අවුරුද්ද ඉවර වුණ නැහැ. මට තව එක ගමනක් යන්න unexpected moment එකක් ආවා. දැන් ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මම එදාට ඇදගෙන යන outfit එක මොකක්ද කියලා. ඒ ගවුමට නම් මම ගොඩාක් කැමතියි. කොහොම හරි අපි මේ ආයෙත් පාරක් යන්නේ නෑගම්. හැබැයි මේකේ ප්‍රධාන අරමුණ තමයි නාන්න යන එක. මට නම් එහෙම. හැබැයි අපේ අම්මලාට නම් නෑගම් යන එක තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඉතින් මේ වීඩියෝ එකෙත් මම ඔයාලට පෙන්නන්නේ අපි නාන්න ගියපු ලස්සන තැනක්. And this place is also located in Bibila. ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එක enjoy කරයි කියලා. මේ වීඩියෝ එකේ මට ලොකුවට ඔයාලට අප්ලෝඩ් කරන්න බැරි පොඩි ක්ලිප්ස් ටිකකුත් මම මෙහෙමම පිප් කරලා තියන්නම්. ඔයාලා ඒවත් බලන්න. දැන් ඉතින් අපි get ready වෙලා තමයි ඉන්නේ. දැන් ඔය අපි හැමෝමලා නාන්න ගියපු ලොකේෂන් එකේ මම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් එතන මාරම ලස්සනයි, but for real I don't know where I bath. ඇත්තටම මට එතන ගැන ලොකු විස්තරයක් ඔයාලට කරන්න වෙන්නේ. මොකද මම ඇත්තටම කියනවා නම් මම නාපු තැන ගැන ලොකු විශේෂයෙන් දන්නේ නැහැ. දැන් ඉතින් I'm in my way. අපි නාලා ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි තියෙන්නේ. කොහොම හරි ওই සයිට් එක හොයාගෙන අපිට යන්න වෙනවා කිලෝමීටර් 1.5ක් විතර. අපි කොහොම හරි කලිනුත් ඔතනට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මේ පාර තමයි උඩටම ගිහිල්ලා නෑවේ. ඉතින් I'm so happy about that. මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා තිබ්බ හැමෝටම thank you so much. පොඩි error එකක් නිසා ඔයාලට reply කරන්න බැරි වුණා. ඒ වගේම මට ස්කූල් එකේදී හම්බ වෙලා මගේ වීඩියෝස් ඔක්කොම එක දිගට බැලුවා කිව්ව ඔයාටත් ගොඩාක් thank you. ඉතින් දැන් බලා ගන්නකෝ හොඳ clear view එකක් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි නෑපු site එක ගැන. ඔන්න ඔය වගේ තැනකින් තමයි අපි ඉස්සෙල්ලම දවස්වල ඇවිල්ලා නෑවේ. But this time we got a chance to go for more. ඔයාලට මොකද හිතෙන්නේ ඔයාලා අවුරුදු සමරපු විදිහ ගැන? ඔයාලට ඔයාලා අවුරුදු සමරපු විදිහ ගැන සතුටක් තියනවද? එහෙමත් නැත්නම් මේ පාර ඔයාලා හිතුවා වගේ ඔයාලා ප්ලෑන් කරගෙන හිටියා වගේ අවුරුද්ද සමරන්න බැරි වුණාද? අන්න ඒ දේවල් ගැන ඔයගොල්ලෝ දුක් වෙන්න එපා. බලන්නකෝ මේ ලොකේෂන් එකේ තියෙන ලස්සන. ඇත්තටම කියනවා නම් මෙතනින් ඉස්සරහට තමයි කුඹුරු යායවල් එහෙම තියෙන්නේ. ඉතින් ওই චූටි ඇල පාරක් දාලා තියෙන්නේ ඒ කුඹුරු යායවල් වලට වතුර ගන්න. අන්න ඒ වගේ තැන තියෙන ඒ වගේ ඇල පාරක තියෙන වතුර නම් මාරම ක්ලියර්. මං ඉතින් කියවා ඉස්සරහට මාව තනියෙන් මොකද ඔයාලට ෂොට්ස් ටිකක් ගන්නත් පුළුවන්නේ. ඇත්තටම කියනවා නම් මං කැමති නැහැ කවුරුත් ඉන්න තැන්වල වීඩියෝස් කරන්න. ඉතින් ඔය විදිහට මං කියවා කොහොම හරි ඉස්සරහටම ආවා. දැන් ඉතින් ඔයාලට ඒ දේවල් පෙන්වන ගමන් තමයි මම ඉන්නේ. හැම අවුරුද්දටම වගේ අපිව නාන්න එක්කන් යන්න ඒ අයිඩියා එක අපි ඔලුවට දාන්නේ අපේ මාමගේ. ඉතින් මාමට තමයි ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ මේ අවස්ථාවේ. මොකද
එයා තමා හැම අවුරුද්දකම වගේ අපිව නාන්න එක්ක යන්නේ. ඒ වගේම මේ සයිට් එකට නම් අපි නාන්න කියලා හිතාගෙන ආවෙත් එයා නිසා. ඒ විතරක් නෙවෙයි අපේ නංගිලායි අයලයිත් අපිට කියලා තිබ්බා නාන්න මෙහෙට එමු කියලා. මෙහෙට නෙවෙයි යාලා දන්න තැනකට. හැබැයි අපිට හෙට නම් යන්න බැරි වුණා. දැන් ඉතින් අපි ආයෙත් ගෙවල් වලට පිටත් වෙන සීන් එක තමයි මේ තියෙන්නේ. අපි හැමෝම ගෙදර යන ගමන් ඔන්න ඔය විදිහට තමයි ගෙදර ගියේ. කොහොම හරි I think I enjoyed this new year to the fullest. හැබැයි දැන් නම් වැඩත් ගොඩ ගැහිලා තියෙන්නේ. new year එක enjoy කරා වගේ නෙවෙයි වැඩ ටික ඉවර කරගන්න ගියාම. so අපි බලමුකෝ ඉස්සරහට මේ වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. On the way we had a chit chat. ඉතින් දන්නවනේ ගෑනු ළමයි ගොඩාක් එකතු වුණාම දන්නේ එක ෆෝන් එක ඔබන්න නැත්තම් කය ගහන්න. ඉතින් අපි අම්මලා නැන්දලා නංගිලා ඔක්කොමලා මල්ලිවත් මැද කරගෙන පොඩි chit chat එකකුත් දාගෙන එන ගමන් තමයි හිටියේ. ඊළඟ මම ඔයාලට යාළුවෝ වගේ පෙන්නන්න. ඉතින් දන්නවනේ මේ කවුද කියලා. ඔන්න ඉන්නවා මගේ නෙවෙයි මගේ නංගිගේ මගේ කසින් සිස්ටර්ගේ best friends ලා ටික මේ දවස්වල. එයාලා ඔක්කොමලාම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ vlog එකේ. ඉතින් මගේ කසිනි මේක බලනවා නම් අනිවාර්යයෙන්ම මේක බලන්න අමතක කරන්න එපා. ගෙදර ආවට පස්සෙත් මට vlog එක නම් නවත්තන්න හිතුන්නේ නැහැ. මොකද ඔයාලට තව ටිකක් විතර vlog එකේ දේවල් පෙන්නන්නම් කියලා හිතුණා. දැන් ඉතින් ගෙදර ඇවිල්ලා මම ඔය කරන්නේ මගේ ඇදුන් ටික තෝරගන්න එක. මොකද අපි ඔක්කොගේම ඇදුන් දාලා තිබ්බ එක බෑග් එකකටනේ. මම මේ බෑග් එක අපේ ගෙදරට අරගෙන ඇවිල්ලා මම මගේ ඇදුන් ටික තෝරගන්න වැඩේ තමයි මම ඔය කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ ගමන් මම හිතුවා ඔයාලට ඒකත් පෙන්වන්න ඕනි කියලා. channel එකට මේ වෙද්දි අලුතෙන් එකතු වෙලා ඉන්න මගේ අලුත් යාළුවන්ටත් මම ගොඩාක් grateful වෙනවා. මොකද ඔයාලා නිසානේ මට මේ වගේ වීඩියෝස් තව කරන්න හිතෙන්නේ. කොහොම හරි දැන් මම ඔයාලට පෙන්නන්නේ මට ගොඩ ගැහිලා තියෙන වැඩ ටික. මේ vlog එක record කියන්නේ voice කරද්දී නම් මම ඒ වැඩවල බොහෝ දුරට නෙවෙයි 100%ක් මට ගොඩ ගැහිලා තිබ්බ හැම වැඩක්ම වගේ කරලා ඉවර කරා. ඔය පොතත් මම ඒ දවසේම බාර දීලා තමා මේ ඉන්නේ. දැන් ඔයාලට කියන්නම්කෝ මට දැනෙච්ච දේවල්. Finally, I'm so happy about the way we spent our 2026th New Year because there is 4 vlogs in my YouTube channel and those 4 vlogs are about the Sinhala and Tamil New Year, how we get ready and how we celebrated and what we did, where we did bath, like that. So unexpectedly and with a little plan we got a chance to bath today also. So I'm so happy about the way I enjoyed the Sinhala and Tamil New Year. This is the last vlog for 2026 Sinhala and Tamil New Year. So I think you guys also enjoyed, and personally I'm really happy because this time the Sinhala and Tamil New Year was with all my family members and special people who are always in goodbye the top of my සතුටෙන් heart. පරිස්සමෙන් හැමෝම ඉන්න ඕනේ. ආදරේ. I'm so